අයිබෝවන් ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම සතුටින් ඉන්නවා කියලා ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයාලා ගොඩාක් ආදරය කරනවානේ ශිව දෙවියන්ට. දැන් මේ ශිව දෙවියන් එක්ක බැඳුණු ශිව දෙවියන්ට ආදරය කරන උන්වහන්සේගේ ශක්තිය හොයන උන්වහන්සේට විවිධ පූජාවල් පහන් මල් මේ වගේ පූජා කරන උන්වහන්සේගේ බැතිමතුන් කොට්ටාසය තමයි මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් කොහොමද ශිව දෙවියෝ කියලා කියන්නේ හරි කරුණාවන්ත දෙවි කෙනෙක්. උන්වහන්සේගේ බැතිමතුන්ට උන්වහන්සේ ගොඩාක් ආදරය කරනවා. හැබැයි ශිව දෙවියන් වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේ හරහා එන වරයක් ගන්න නම් සාමාන්‍යයෙන් ටිකක් අමාරුයි. ඒ වෙනුවෙන් උග්‍ර තපස් රකින්නවා. උග්‍ර කටෝර තපස් රැකලා උන්වහන්සේ ප්‍රසාදයට පත් කළා තමයි ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ප්‍රතිපත්ති ගරුක ඒ වගේම තමයි සබාදහමට විශ්වයට ආදරය කරන මිනිසුන්ට තමයි උන්වහන්සේ ගොඩක් ලැබි. උන්වහන්සේගේ ශක්තිය අද්විතීයයි. ඒක මේ මහා විශ්වයේ ජගත් පියාණන්ගේ ශක්තිය කියලා කියන්නේ විශ්වයේ සියලු දේ. සියලු තුල උන්වහන්සේ මේ මහා විශ්ව ධාතුවේ සියලු තැන ඉන්නවා. නමුත් කොතනකවත් නැහැ. ඒ කියන්නේ උන්වහන්සේගේ අප්‍රමාණ බලයේ ශක්තිය අනන්තයි. ඉතින් මම අද ඔයාලට මේ කියන්නේ ඔයාලා නිතර උනන්දු වෙන මේ ශිව දෙවියන් ගැන. නිතර උනන්දු වෙන මේ මහා දෙවියන්ට මේ මහා බලගත් ශංකරට ඔයාලා පූජාවල් පවත්වනවා. එතකොට උන්වහන්සේ වෙනුවෙන් Hindu සංස්කෘතිය ඇතුලේ විශේෂ පූජා විධි විධාන තියෙනවා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ ආකර්ෂණ ශක්තිය ආශිර්වාදය මාහට ලබා ගැනීමට මම කරන පූජා කර්මයක් ගැන. ඉතින් ඒක ගොඩාක් සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ඒක මම කැමතියි ඔයාලත් එක්ක බෙදා ගන්න. මොකද ඔයාලට පුළුවන් මේකෙන් ලොකු ආශිර්වාද ප්‍රමාණයක් ළඟා කරගන්න. ඉතින් මේ සඳහා මම කියවනේ ශිව දෙවියන්ගේ ශක්තිය ආශිර්වාදය ගන්න ටිකක් අමාරුයි. මොකද උන්වහන්සේ මහා බලවත් සහ මහා බල සම්පන්න විදිහට උන්වහන්සේගේ ආශිර්වාදය ලෝපුරා තියෙනවා. නමුත් උන්වහන්සේ ආකර්ෂණය සහ ශක්තිය ගන්නවා කියලා කියන්නේ උන්වහන්සේ බලනවා මේ සබාදහමත් එක්ක විශ්වයත් එක්ක ඔබට කොයිතරම් සම්බන්ධතාවයක් තියෙනවද? ඔබට මේ පීඩාවන් ඇතුළේ කොච්චර ගැටෙන්න පුළුවන්ද? අන්න ඒ වගේ හොඳ ශක්තිමත් එනර්ජි එකක් තියෙන කෙනෙකුට තමයි ශිව දෙවියන්ගේ ශිව ශක්තිය ලැබෙන්නේ. මම අද ඔයාලට කියන්නම් උන්වහන්සේ වෙනුවෙන් Hindu සංස්කෘතිය ඇතුළේ තියෙන අපූර්ව පූජා කර්මයක්. ඉතින් මම ඔයාලට හැමදාම දැන් ඔයාලට කිව්වේ මම මේ පූජා කර්ම කරනවා. ඉතින් මේ පූජා කර්ම ලොකු සාර්ථක ප්‍රතිඵල ආකර්ෂණයක් අන් අය අපි කෙරෙහි ඇති වෙන ආකර්ෂණය තුළින් තමයි මේ ලෝකේ සියලු දේවල් අපිට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ආකර්ෂණය කියන දේ වැඩ කටයුතු සාර්ථක වෙනවා කියන එක අපි මම ඔයාලට කිව්වර උග්‍ර තපසක් රකින්න ඕන කියලා. මේ උග්‍ර තපස යම්කිසි කොටසක් තමයි මම මේ කොටස කරලා උන්වහන්සේ වෙනුවෙන් පූජාවල් තියන්න පුළුවන්. මම කතා කරන්නේ අද චන්ද්‍ර දින දර්ශනය. ඒ කියන්නේ Hindu සංස්කෘතිය ඇතුළේ දින චන්ද්‍ර දින දර්ශනයේ සෑම චන්ද්‍රයා වර්ධනය වෙන සහ ක්ෂය වෙන කාල සීමාවලට අනුව සෑම දින 13කට සැරයක්ම මාසයකට දෙපාරක් වෙන ප්‍රදෝෂම් ප්‍රදෝෂම් කියන පූජා කර්මය ගැන තමයි මම මේ කතා කරන්නේ. සමහර වෙලාවට අහන කට්ටිය, දන්න කට්ටිය, දමිළ කට්ටිය, Hindu කට්ටිය දන්නවා මේ ප්‍රදෝෂම් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. සමහරට අපේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ අපේ බුදුදහමත් ඇතුලේ යන සමහර උදවිය මේ දේවල් දන්නේ නැතුව වෙන පුළුවන්. නමුත් Hindu බෞද්ධ මෙහෙම කියලා නැහැ. දෙවියෝ අපි ඕන කෙනෙක් අදහන උන්වහන්සේලාගේ ආශිර්වාදය අපිට වැදගත්. ඒ ආශිර්වාදයත් එක්ක අපිට බොහෝ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ දේ හින්දා ගොඩක් ශිව බැතිමතුන් ඉන්නවා. ඉතින් එයාලා වෙනුවෙන් තමයි මම මේ කාරණාව සහ මේ වැඩසටහන ගැනදී ඔයාලට මේ දේවල් කියලා දෙන්නේ. ඉතින් මේ සෑම චන්ද්‍රයාගේ මෝදු වීම සහ චන්ද්‍රයාගේ ක්ෂය වීම කියන සෑම දින 13කට සැරයක් එන මේ චන්ද්‍ර දිනයේදී උන්වහන්සේ වෙනුවෙන් අපිට පුළුවන් ෆාස්ටිං ඉන්න. ඒ කියන්නේ ෆාස්ටිං කියලා කියන්නේ උදේ හිරු උදාවනවත් එක්කම සාමාන්‍ය මේ ප්‍රදෝෂම් එකක් කියලා කියන්නේ හවස තමයි මේ පූජා කර්ම තියෙන්නේ. එතකොට ප්‍රදෝෂම් එකක් කියලා කියන එකේ තේරුම තමයි අපේ තියෙන අකුසල කර්මයක් ක්ෂය කරලා දානවා, විනාශ කරලා දානවා කියලා කියන එක. එතකොට මාසයකට දෙපාරක් මේ දවස් එනවා. මේ දවසේදී අපි ෆාස්ටිං ඉන්න ඕන. මුළු දවසම निराहाරව උන්වහන්සේ වෙනුවෙන් තේ වෙලා. ඒ කියන්නේ මේ निराहाරව ඉන්න එක මිත්‍යාවක්වත් එහෙම නෙමෙයි. සමහරට निराहाරව ඉන්න එකේදී ප්‍රතිඵලයක් Tamanටත් හම්බ වෙනවා. තමගේ තියෙන එනර්ජිස් වල තමන්ට තියෙන අනවශ්‍ය ඒ දේවල් දහණය වෙලා ඒ දවසට සැහැල්ලුවක්. ඒ මාසෙකට දෙපාරක් මේ දේ කරනවා කියලා කියන ඔබ
දවසක් ආහාර වේලා නොගෙන හිටියා කියලා අපිට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඇතැම් වෙලාවට ඇතැම් පිළිකා නාශක පිළිකා සෛල පවා මේ නිරාහාරය කියන වෙලාවේදී අර කුසගින්න ඇති වෙන එනසයිමත් එක්ක විනාශයට පත් වෙන. ඉතින් මේ වගේ ජීව විද්‍යානුකූලව සහ භෞතික ආධ්‍යාත්මික දේවල් ගොඩක් මේ ප්‍රදර්ශන එකත් එක්ක තියෙනවා. නැත්නම් කවුරු හරි කෙනෙක් හිතයි නිරාහාර විදලා ශිව දෙවියන්ට මේ පූජාවල් දෙන එක මිත්‍යාවක් කියලා. ඉතින් එහෙම තර්ක ගේන කට්ටිය ඉන්නවා. එයාලට තමයි මේ කියන්නේ. එතකොට ප්‍රතිපත්තියක් අපිට ඒක ප්‍රතිපත්තියක ඉන්න පුළුවන්. අපි කුසගින්න කියන කුසගින්න නිවනවා, කුසගින්න දැඩි කුසගින්නක ඉන්නවා කියන ප්‍රතිපත්තිය ඇතුළේ අපි ඉන්නවා කියන එක තමයි අපි මේ ෆාස්ටිං වලදී ගොඩක් වෙලාවට එහෙම අපිට ප්‍රතිපත්ති කරපුවා ජීවත් වෙන්න පුළුවන් කියන එක තමයි එකෙන් අර්ථයක් විදිහට ගන්න පුළුවන්. එතකොට කොහොම හරි මෙන්න මේ ප්‍රදෝෂම් එක අපි පූර්ණ කරන්නේ හවස් වරුවේ තියෙන පූජා කර්මයට. ඉතින් මේ ප්‍රදෝෂම් එකත් එක්ක බැඳිච්ච පුරාවෘත කතාවක් තියෙනවා. මේ ප්‍රදෝෂම් එක ගැන කතා කරලා ලොකු හිස්ටරියක් තියෙනවා. හැබැයි මම ඔයාලා මේකට දන්නේ නැති හින්දා චුට්ටක් ඒ දේවල් ගැන කියලා දෙන්නම්. හින්දු සංස්කෘතියේදී සුරාසුර යුද්ධයේදී මේ සුරයන් සහ අසුරයන් එකතු වෙලා, ඒ කියන්නේ දේවරුන් සහ යක්ෂයන් එකතු වෙලා කිරි මුහුද කලබල අමෘතය හොයන අමරණීයත්වය වෙනුවෙන්. ඉතින් මේ දේ කරනකොට ඒ පර්වතය යට ගහන්නේ වාසුකී කියන ශිව දෙවියන්ගේ කුණ්ඩලීනි ශක්තිය අවදි වී තිබෙන බව අර්ථ ගන්නන මේ වාසුකී කියන නාගරාජයා තමයි ලණුවක් විදිහට ඒක පර්වතේ ගැට ගන්න. ඉතින් මේ වාසුකී නාගරාජයාව ලණුවක් විදිහට ගැට ගහලා සුරයන් එක්කනකිනුත් අසුරයන් එක්කනකිනුත් අල්ලගෙන දෙපැත්තට ඇදලා කිරි මුහුද කලම්බනවා අමෘතය හොයන්න. ඉතින් මේ අමෘතය හොයන කලම්බන වෙලාවේ වාසුකීට මේ පර්වතයේ තියෙන පාෂාණ වලට සීරිලා ශරීරයේ දැඩි පීඩාවක් ඇති වෙනවා. ඉතින් මේ වාසුකී කියන ණයෙක්නේ. මෙයාගෙන් ඒ දැඩි පීඩාවත් එක්ක මෙයාගේ කටේ හලාහල විස නිකුත් වෙනවා මේ මහා විශ්වයට. ඒ අපහසුතාවයේ හින්දා ඉතින් මේ හලාහල විශ්වෙ හින්දා මුළු ලෝකෙම සතුන් විශ්ව සබාධම විශ්වය විනාශ වෙන්න පටන් ගන්නවා හලාහල විසට. මේක දැකපු ශිව දෙවියන්ට දෙවියෝ මේක දැකපු ශිව දෙවියෝ ගිහිල්ලා ඒ හලාහල විස අරගෙන උන්වහන්සේ පානය කරනවා විශ්වය සහ සබාධමයේ ජීවීන් ආරක්ෂා කර ගැනීම අරමුණින්. මෙන්න මේ කරන අවස්ථාවේදී පාර්වතී මෑණිය මේකට දැඩි ලෙස උන්වහන්සේ විසින් ඇතිවෙච්ච අනුකම්පාවෙන් සහ දයාවෙන් උන්වහන්සේ දුවගෙන ඇවිත් ශිව දෙවියන්ගේ ගෙලට අත තියලා අදිෂ්ඨාන කරනවා උගුරෙන් පහළට විස යන්න එපා කියලා. ඉතින් මේ මහා පාර්වතී කියලා කියන්නේ අර්ධනාරී ස්වරූප මහා පාර්වතී කියලා කියන්නේ ශිව දෙවියන් වහන්සේගේ අනිත් ශක්ති ස්වරූපය. ඒ කියන්නේ ශිව දෙවියන්ගේ ඉතුරු ශක්ති අර්ධයක්. ඉතින් ඇයට තියෙන අද්විතීය මහා බල සම්පන්න ශක්තියක්. ඒ ශක්තිය නැයමේ විස නවත්වනවා. මේ විස නවත්වන අවස්ථාවේදී දෙවියන්ට අසුරයින්ට බැරි වෙනවා උන්වහන්සේ වෙනුවෙන් කන්නලව් කරන්න. ඉතින් මෙන්න මේ කාරණාව මත ශිව දෙවියන් මේ චන්ද්‍ර 13 වෙනි දිනේදී කියන්නේ සෑම චන්ද්‍රයා පූර්ණේ වේ සහ ෂය වෙන 13 වෙනි දිනේදී නන්දි නම් ගවයාගේ මේක පුරාවෘත වෙන කතාවක්. ඔබට මේක විවිධ ස්වරූපයෙන් ගන්න පුළුවන්. නමුත් මේක හින්දු සංස්කෘතියන අය ප්‍රදර්ශන දෙදී මේ සිහි ගන්වනවා. නන්දි නම් වූ ගවයාගේ අන්තට්ටුව මැද උන්වහන්සේ නර්තනය කරා කියලා කියනවා. ඒ ඇති වෙච්චි ආවේගයට. ඉතින් මේ සඳහා මේ දිනේදී උන්වහන්සේ වෙනුවෙන් කන්නලව් කරලා ඒ කර්මයක් මකා ගත්තා කියන දිනේ තමයි මේ ප්‍රදර්ශන එකක් කියලා කියන්නේ. ඉතින් මේ දවසේදී ඔයාලට පුළුවන් ෆාස්ටිං ඉඳලා කියන්නේ නිරාහාරව ඉඳලා ඒ දවසේදී උන්වහන්සේ වෙනුවෙන් මේ හවස් භාගයේදී උන්වහන්සේ අභිෂේක ගන්නවන ක්‍රියාවන්, හැබැයි මේ අභිෂේක ගන්නවන ක්‍රියාවන් හරියාකාරව කරන්න ඕන. මොකද මං කිව්වේ ශිව දෙවියන් කියලා කියන්නේ එහෙම අපිට සැහැල්ලුවෙන් ගන්න පුළුවන් දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මහ ප්‍රබලයි. උන්වහන්සේගේ ශක්තිය අද්විතීයයි. මේ මහා ජගත පුරාම තියෙන ශක්තිය නිසා හරි පූජා කර්ම සහ විධි විධාන යටතේ තමයි උන්වහන්සේ වෙනුවෙන් පූජා සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ හවස වේදී උන්වහන්සේට දවසම ෆාස්ටිං ඉඳලා උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ අභිෂේක ගන්නවලා උන්වහන්සේට මල් ඒ වගේම තමයි රස කැවිලි පහන් ආලෝක සිලු මේ දේවල් සුවඳ කූරු පූජා කළ ඔබට පුළුවන් උන්වහන්සේගේ ගුණ සිහි කරලා භාවනා කරන්න සහ ඒ ස්තෝත්‍ර ගායනා කරන්න. මෙන්න මේ විදිහට මාසයකට දෙපාරක් වෙන මේ ප්‍රදෝෂම් දවසේදී ඔයාලට ඔයාලගේ ජීවිතේ අර අපි කතා කරන ශිව ශක්තිය හැමෝටම ගන්න පුළුවන්. අපි හැමෝම ශිව දෙවියන්ට වැඳට ඇත්තට මේ මහා ශිව ශක්තිය අපිට ගන්න හරි අපහසුයිනේ. ඉතින් මිනිස්සෙක් විදිහට අපිට පුළුවන් මෙන්න මේ දවස් දෙකට ප්‍රදෝෂම් දිනවලදී මේ වගේ අපි කරන මේ ෆාස්ටිං අපි කරන මේ පූජා කර්මය කරලා ආශිර්වාදය ලබා ගන්න. ඉතින්
මම කිව්වා මම ඔයාලට මම මේ කර්මය කොහොමත් කරනවා මේ ක්‍රමය කරනවා. ඉතින් ඒ දවසට ඔබට විශේෂ ඔබගේ ජීවිතයේ එන ගැටලුවක්, ඔබගේ ජීවිතේ රෝගාබාධයක්, ඒ වගේම තමයි කර්මයත් එක්ක ඔබ සමහර වෙලාවට ග්‍රහපල වලින් දුක් විඳිනවා නම් ඒ දේවල්, ඒ වගේම තමයි විභාග, ඒ වගේම තමයි දරුවෙක් බිහි කරන්න ඉන්න මවකට ආශිර්වාද කරන්න. ඉතින් මේ වගේ ගොඩාක් කාරණා වලට ඔබ ශිව දෙවියන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබට ඒ දවසේ ඒ දේ ඒ සහ සමානව කර ගැනීමට අපහසුයි නම් ඔයාලට පුළුවන් මම කරන පූජා විදියට මාත් එක්ක එකතු වෙලා ඒ දිනේදී මම කරන විදිහ මගේ පූජාසනයේදී ඒ පූජාවල් ඉෂ්ට සිද්ධ කරන්න. ඉතින් ඒ සඳහා ඔයාලට අවශ්‍ය නම් මගේ WhatsApp එක හරහා ඔබගේ තියෙන ගැටලුව කියලා ඔබගේ නමයි ලග්නෙත් එක්ක විස්තර ටික දෙන්න පුළුවන්. එතකොට මම ඒ දවසට ආශිර්වාද කරනවා ඔබට. එතකොට මම දවසම निराहाරව ඉඳලා උන්වහන්සේ වෙනුවෙන් කැපකිරීම කරලා තමයි හවසට ඒ විදිහට පූජා කර්මය කරන්නේ. ඉතින් ඒක ලොකු ශක්තියක් තියෙනවා. ඔබට පුළුවන් නම් ඒ මගේ ආධ්‍යාත්මික ශක්තිය සමග එකතු වී ඔබට ඒ ආශිර්වාදය ලබා ගන්න ඔබට පුළුවන් ඒ පූජා කර්මය සඳහා සම්බන්ධ වෙන්න. එතකොට මම ඔබ වෙනුවෙන් ඒ ආශිර්වාද කිරීම කරනවා ඔබගේ ජීවිතයේ සියලු ප්‍රාර්ථනාවන් සහ අධිෂ්ඨාන සිද්ධ වෙන්න කියලා. ඉතින් එහෙම නැත්නම් ඔබටම ෆාස්ටිං ඉඳලා ඔබ කරනවා නම් ඔබටත් ඒ ප්‍රදෝෂම් දින ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ගන්නත් පුළුවන් ඒ චන්ද්‍ර දින දර්ශනය. ඔබට ඒක බලන්න ඔබ දන්නේ නැතිනම් මාත් එක්ක එකතු වෙලා ඒ දින දර්ශනයේදී තියෙන ප්‍රදෝෂම් දිනවලදී ඒ පූජාවල් කරම මාත් එක්ක සිද්ධ කරන්න පුළුවන්. ඒවා කිරි වලින් උන්වහන්සේ නාවල් උන්වහන්සේට පළතුරු කැවිලි මල් පූජා කරලා උන්වහන්සේගේ ස්තෝත්‍ර ගායනා කරලා අපි ආශිර්වාදය මුසු කරනවා. ඉතින් ඒකේ තියෙන ලොකු විශාල බලයක් ආශිර්වාදයක්. මොකද උන්වහන්සේ බැතිමතුන්ට බොහෝ සෙයින් ආදරය කරනවා. අපි යම් කිසි දෙයකදී දැඩිව අරමුණු කරගෙන දෙයක් අපි ඒ දේ වෙනුවෙන් පේ වෙනවා නම් අපිට අනිවාර්යයෙන් මේකේ ආශිර්වාදයක් තියෙනවා. ඉතින් මේ වගේ ගැටලු ගොඩාක් තියෙනවා. ගැටලු වලදී විවිධ බෝධි පූජා කර්ම කරනවා, විවිධ පූජාවල් කරනවා. අපි ගිහිලා කෝවිල් වලට පූජා වට්ටි පළතුරු වට්ටි ගනම් පූජා කරන. ඉතින් කිසිම දවසක දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබ ගෙනියන ඔය පළතුරු වට්ටි කොච්චර පූජා කරත් උන්වහන්සේලාගේ ආශිර්වාදය සමහරට ඒත් එක්ක රැඳෙන්න. මොකද ඒක අපේ හදවතින් අපි ඒ දේ කරන්න ඕනේ. ඉතින් ගොඩක් අය දෙවියන් වහන්සේ වෙනුවෙන් විවිධ පළතුරු වර්ග අරන් යනවා උන්වහන්සේලාට පූජා කරන්න. වැදගත්ම දේ තමයි ඒ පළතුරු පූජා කරනකොට උන්වහන්සේලාට මේ පළතුරු ආහාරයට උන්වහන්සේලා ගන්න ඔබගේ සිතුවිලි තමයි උන්වහන්සේලාට වැදගත් වෙන. ඔබ කාරුණිකව මේ විශ්වයට මුදාහරන හොඳ සිතුවිලි ඔබ කොච්චර දුරට මේ විශ්වයට අහිත දෙයක් කරලා ඔබ ගුණයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ ලැබෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි අය දවසට උන්වහන්සේ වෙනුවෙන් නිසියාකාරව පින් අනුමෝදන් කරලා නිසියාකාරව පූජාවල් පවත්වලා මේ උපවාස කිරීම කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය නැහැ මා සමග එකතු වෙන්න. මා සමග එකතු වුණාට පස්සේ ඔබගේ අවශ්‍ය කාරණයක් එක්ක ඊට පස්සේ ප්‍රදෝෂම් දවසේදී මම ඒවට ඔබගේ ආශිර්වාදය එකතු කරලා ඔබට ඒ සඳහා අවශ්‍ය වෙන ශක්තිය ලබා දෙනවා. ඉතින් අද වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ඔබට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපේ WhatsApp එකේ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට මේ කමෙන්ට්ස් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි like එකක් දාලා ඔබගේ ආශිර්වාදය සහ ශක්තිය නිරන්තරයෙන් මට ගොඩක් වටිනවා. මේක ශිව දෙවියන්ගේ මහා ආශිර්වාදයක් එක්ක දිගටම යන වැඩසටහනක්. ඉතින් මේ සඳහා සහභාගී වෙන්න උන්වහන්සේගේ ආශිර්වාදයත් ඔබ ලබා ගන්න කියන ගමන් අද වැඩසටහන අවසන් කරනවා. ඉතින් ඔබ හැමෝටම සුබ දවසක්.